ගිහපු චූටි ට්‍රිප් එකක් කිව්වට මේක පුංචි වැඩකට ෆොටෝග්‍රැෆි ක්ලාස් එකෙන් තමයි අපි ගියේ. ඉතින් ගියේ සිටි එකට ඕක්ලන්ඩ් සිටි එකට ගියේ ෆොටෝස් ගන්න. එතකොට ක්ලාස් එකේ යාළුවෝ එතකොට ටීචර්ස්ලා එක්ක තමයි ගියේ. බස් එක ස්කූල් බස් එක බලන් ඉන්නේ. ඉතින් එතන ගිහලා මම මොනවද කරන්නේ කියලා ඇත්තටම ළමයි මම මේ වීඩියෝ එක ගත්තේ හරියකට මාසෙකමාරකට දෙකකට විතර කලින්. මට මේක එඩිට් කරන්න හිතුණා. ආයෙ පස්සේ කරනවා කියලා ආයෙ තිබ්බා. එමම ගොඩාක් කාලයකට පස්සේ තමයි මට හිතුනේ මේක එඩිට් කරලා දානවාමයි කියලා. ඉතින් මං අද කොහොම හරි ඔයාලට මේ වීඩියෝ එක දානවා. ඉතින් දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ජන්නිකට තමයි දැන් අපි ඇවිල්ලා ඊට හැබැයි පාර්කයකුත් තියෙනවා මෙතන. තියෙන්නේ නිකන් වරායක් වගේ එකක්. එතන තියෙන මුහුදත් එක්කම එක ෆොටෝස් ගන්න ලස්සන ලොකේෂන් එකක් තියෙන එතන. ඉතින් මුලින්ම අපි ගියේ මෙතන ෆොටෝස් අරගෙන කට්ටිය එක තැන් වලට තව ගියා. අන්න ඉතින් දැන් අපි මෙතන ෆොටෝස් ගන්න ගමන් තමයි ඉන්නේ. ඒ වගේම තමයි ළමයි මෙතන තියෙන රස්නෙට මටයි මගේ යාළුවන්ට එපා වෙලා තමයි හිටියේ මෙතනින් යන්නේ කොයි වෙලේද කියලා හිත ඒ තරම් අවුවයි වේ අපට මාරම් විදියට අපේ ඇඟට දැනුණා. පුදුම තරම් රස්නයක් මෙතන තියෙන්නේ. මම දන්නේ නැහැ මුහුද ළඟ හින්දාද නැත්නම් මොකක්ද කියලා. හරි දැන් මම ඔයාලට කිව්ව නේද උඩ තැනකට යනවා. ඉතින් එතනට ලස්සන ලොකේෂන් එක පේනවා කියලා. ඔන්න ඔය ඔතනින් තමයි මම දැන් මේ නගින ගමනුත් වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඔතනට පේන ওই විදියට බලන්නකෝනේ ලස්සන ඇත සිටි එක කොම් පේනවා. එතකොට ස්කයි ටවර් එකක් පේනවා. බලන්නකෝ දැන් මෙතනින් උඩට නැග්ගම මීටත් වඩා ලස්සනට පේනවා. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක චූටි vlog එකක්. මම ගොඩක් වීඩියෝ ගත්තෙත් නැහැ, ගන්න උනේත් නැහැ. මට වෙන තිබ්බේ නැහැ. මට ෆොටෝස් ගන්නයි මේක වීඩියෝ ගන්නයි මට වෙලාවක් නැති නිසා මම පුළුවන් වෙලාවට වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගත්තා දාන්න. ඉතින් ඒකත් දාන්න මාසෙකමාරකට විතර පස්සේ. ඔන්න ඉතින් දැන් මේ පේන්නේ ඒ view එක තමයි. ඈත සිටි එක, එතකොට පාර්ක් එක, එතකොට බීච් එක, මාරම ලස්සන view එකක්. ඒ වගේම තමයි මෙතනට හුලඟක් තියෙනවා. මාරම ලස්සනයි view එක. ඉතින් මෙතනත් පරි වෙලාවක් ඉන්න හම්බුන්නේ නැහැ. ඉක්මනට ෆොටෝස් ටික අරගෙන අපි ඔක්කොම ටක් ගාලා පල්ලෙහාට ගියා. මෙන්න මෙයාගෙන් තමයි මම ෆොටෝස් ටික ගත්තේ. ඉතින් දැන් අපි ඔහොම පල්ලෙහාට යන්න තමයි හදන්නේ. හරි. ඊට පස්සේ අපි පල්ලෙහාට ගිහිල්ලා අපි තව තැනකට ගියා. දැන් මේ යන ගමන් තමයි මම මේ වීඩියෝ ටිකක් ගත්තේ. ඉතින් මේ තැනට ගියත් ෆොටෝස් ගන්න. මෙතනටත් ලස්සනට view එක පේනවා. ඉතින් මෙහි යද්දී ඇත්තරම කිව්වොත් අවුව රස්නට තමයි චුට්ටක් එපා වුනේ. නැත්තම් මාරම ලස්සනයි. ඒ වගේම හුලඟක් තියෙනවා. ඔයාලට දැන් ඇහෙනවද නේද හුලන් සද්ද? ඔන්න ඉතින් මම අපි ගිහිල්ලා දෙපැත්තේ තියෙන්නේ මුහුද. මාරම ලස්සනයි. ඔහොම ඉතින් අපි මේ වගේ තැනකට තව මෙතන ෆොටෝ ගත්තා. දැන් මේ වීඩියෝ ගත්තේ යන ගමන් ෆොටෝස් අරගෙන ආය අපි මේ වගේ තැනකට ගියා. මේ ඔක්කොම සිටි එකේ තමයි. ඉතින් මේ වගේ මේකේ ෆොටෝ අරගෙන ඇත්තටම කිව්වොත් මම වීඩියෝ ගොඩාක් ගත්තේ නැහැ. මොකද කඩදරයි මට දෙකක් කරන්න අමාරුයි එකපාරට. මගේ යාළුවොත් මාව දාලා දුවනවා. කියන්නේ ෆොටෝ ගන්නයි දෙකක් කරන්න බැරි නිසා ඉතින් මම මට පුළුවන් වෙලාවට ෆොටෝස් ගන්න ඉතින් ඇවිදින වෙලාවවලට වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් එච්චරයි තමයි වීඩියෝ තියෙන්නේ. මම හිතනවා කොහොම එකද ඇඩ් කරන්න නැති කියලා.
දැන් ඇත්තටම මේ වෙලාවෙදි නම් මගේ යාළුවෝ ටික මාරු විදියට බඩගින්න ඉන්නේ. මොකද අපි උදේට කන්නේ නැතුව තමයි ගියේ. ඉතින් මෙතනදිත් කන්න උනේ නැහැ අපිට. මොකද අපේ බෑග්ස් ඔක්කොම බස් එකේ තිබ්බේ. ඉතින් අපි ෆොටෝ ගන්න කැමරාව විතරයි අපි අරගෙන ගියේ. ඒක නිසා අපි දැන් බඩගින්න ඉන්නේ. දැන් අපි මහන්සියෙන්ලා පාර්ක් එකට ආව ෆොටෝ ඔක්කොම අරගෙන ඉවර වෙලා දැන් මේ යන්න විනාඩි 15කට විතර කලින් තමයි පාර්ක් එකට ඇවිල්ලා වාඩි වුණේ. දැන් අපි තා චුට්ටකින් යනවා. ඉතින් දැන් ඔන්න අපි ආයේ ඉස්කෝල් එක බලා පිටත් වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ටිකටම බලුවට thank you. මම ආයිකමන්ට වීඩියෝ එකක් කරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. bye. හැමෝම පරිස්සමෙන් සතුටින්